හලෝ කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා මම මේ වෙලාවේදී මේ රෙකෝඩින් එක කරන්න ඕනේ කියලා හිතුවේ අපි ඕගොල්ලෝ හැමෝම ගැන මේ හිතලා මම ඊයේ දවසේ මගේ වයිෆුයි බබයි එක්ක මාකුඹුර හයිවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා මෙට්‍රෝ බස් එකේ ගියා ටවුන් හෝල් දක්වා. අපි තුන්දෙනාටම මේ ටිකට් එක වුණේ රුපියල් 810ක් පමණයි. හැබැයි එක දෙයක් කියන්න ඕනේ මේක ලක්සරි බස් එකක් නිසා අවුරුදු 12ට අඩු ළමයින්ට පවා ෆුල් ටිකට් කඩනවා. ඒකට මේ හේතුව තමයි මේ සීමිත බස් හෝල් වල පමණයි නවත්තන්නේ. කලින් කිව්වා වගේ මේක ලක්සරි බස් එකක්. ඒකයි කාරණාව. හැබැයි එක විකල්පයක් තියෙනවා. අවුරුදු 12ට අඩු ළමයිව තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන යන්න පුළුවන් නම් එයාට ටිකට් එකක් කඩන්නේ නැහැ. මම ඒක මගේ ඇස් දෙකටම දැක්කා. නමුත් මගේ පුතාට අවුරුදු 8යි එයා ටිකක් ලොකුයි. ඒ නිසා ඔඩොක්කුවේ තියාගන්න බෑ. මේ ෂීට් එකක වාඩි කරගෙන තමයි එක්කගෙන ගියේ. ඒ නිසා ෆුල් ටිකට් කැඩුවා. හරිද? නමුත් මහා ලොකු ගාණක් වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට උනේ රුපියල් 270යි. 270 මේ වැඩි කිරීම 3. එතකොට 810යි. හරි? එහෙමයි වෙන්නේ. ඉතින් මේ ලස්සරි බස් එකක් නිසා ගාන පොඩ්ඩක් වැඩි. නමුත් සැප පහසු අතින් ඉතාම හොඳයි. දැන් මම ඕන තරම් මේ හයිවේ ලක්සරි බස් වල ගිහිල්ලා තියෙනවා. නමුත් ඊටත් වැඩිය සැප පහසුයි. ඒකට මේ හේතු කාරණා කීපයක්ම තියෙනවා. නමුත් එක දෙයක් කියන්න ඕනේ මේ වැරදියට වටහා ගන්න එපා. මම මේ ආණ්ඩුවට කඩේ යනව නෙමෙයි. තව දෙයක් කියන්න ඕනේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනේ අඩුම තරමේ මොලේ කලඳක් හරි තියෙනවා නම්. මුලින් මේක කියන්න එපා. නැත්තම් සමහර අය මේ ටිපර් පාක් කරන්න එනවනේ. මොලේ නැතුව හිතට වහල් වෙලා. එහෙම මේ සෙට් එකකුත් මේ රටේ ඉන්නවා. කරන්න දෙයක් නැහැ. හරිද? තමන්ගේ හිතට වහල් වෙලා ජීවත් වෙන්නේ. වැඩි දෙනෙක් නෙවෙයි ටික දෙනෙක් ඉන්නවා. කරන්න දෙයක් නැහැ. හරිද? ඒකත්